ආයුබෝවන් ලස්සන දවසක් හැමෝටම. ඉතින් මේ ඔයාලා දකින්න යන රූප රචනාව අපි සීගිරියේදී අවසන් කරපු රූප රචනාවේ ඉතිරි කොටස. ඒ කියන්නේ දෙවන කොටස. ඉතින් කලින් රූප රචනාව බලපු අයට මතක ඇති අපේ ආයතනයේ අයත් සමග පුරා දින 5ක් යන ගමන තමයි අපි මේ ලස්සන රූප රාමු එකතු කරලා ඔයාලට මේ රූප රචනාවක් ආරම්භයට අරන් ඉන්නේ. ඉතින් අද අපි යන්නේ මීමුරේ ගම්මානයේට යාබදව කියන්නේ මුරේ ගම්මානට යන්න කලින් ලැබෙන ගෝබස් කැප් කියන ප්‍රදේශයේ හැඟවිච්ච ලස්සන නවාතැන්පලක් සොයන්න. ඉතින් අපි එතනට ගිහිල්ලා කියන්න මොකක්ද දැන කියලා. කෙසේ නමුත් ඔය යන අතරතුර අපි ගියේ බොහොම ලස්සන පාරවල් හොයාගෙන. ඒ කියන්නේ ඕෆ් රෝඩ් තිබ්බ අපිට යන්න කටුක පාරවල් තිබුණා. ඉතින් බොහොම පුංචි මාවත් පස්සෙන් තමයි අපි මේ ගමන ගියේ. ඒත් එක්කම බොහොම ලස්සන කවුරු දන්න ප්‍රසිද්ධ කියන පාරකට අපි ගියා. මෙතනට යන්න ඔයාලවත් මගේ බයිසිකලේ නංග ගන්න තමයි මේ සූදානම්. ඉතින් එහෙනම් අපි යමු. ඔයාලත් නගින්න එන මගේ බයිසිකලේ. අපි ගිහින් බලමු කොහොමද මේ තැන කියලා. ලස්සන දවසක් හැමෝටම එනවා. දකින්න නැති මේ කවුද අපේ චමෝත්න වැටුන්නේ දෙයියන් විදිහනේ වැටුන්නේ ඉරුණා වැටෙන්නේ ඒ කොමාරේ ප්‍රියාගේ බයික් එකේ වැටුණා මම ප්‍රියා වැටුන්නේ නැහැ ඒක අල්ලගත්තා ඉතින් කොමාරේ ඉතින් කොමාරේ ඉතින් මේ වගේ ලස්සන තැනක තමයි ඉන්නේ අපි මේ වැව අයිනේ මෙතනට පේනවා ඔයාලට ඈතට පේනවද දන්නේ පීවී ඇහැට පේනවා මෙන්න මේ හරිය සීගිරිය පිදුරංගල ගල් දෙක මෙතනින් පේනවා අතන පිදුරංගලනේ බෙල් බයින්ඩර් මෙන්න මේ පාරේ අපි ඉස්සරහට යද්දී අපිට ඈතින් පේනවා දැන් මම ලං කරලා පෙන්නන්න මේ මෙහි පැත්තේ තියෙන්නේ කුඹුරු මේ කුඹුරු වලට අවශ්‍ය ජලය මෙතන එක්රැක්ස් කරලා තියෙනවා වැව් බන්ට් එකේ තමයි මේ ගමන අපි යන්නේ ඉතින් මේ යද්දී ඔයාලට පේනවා ඇති ඊයේ රෑ මෙතනට අලි ඇවිල්ලා තියෙනවා ඉතින් අලි වසුරු තියෙනවා අපිට මෙන්න මේ හරිය පේන මානේ. ඉතින් මෙහි පැත්තේ මේ ගොවිතැන් කරන මිනිස්සු ගොඩක් දුරට මේ රෑ වැඩ කරන්නේ නැහැ. ඉතින් යාලා රෑ වැඩ කරන්නේ නැහැ කියන රෑ වෙනකන් ඉන්නේ නැහැ මේ වගේ පැතිවල. යාලා පුළුවන් තරම් ඉක්මනින්ම මේ යනවා. යාලා කුඹුරු වැඩ අවසන් කරලා 5ට විතර යනවා. මොකද රෑට යද්දිත් මේ වගේ මාර්ගවල අලි ඉන්නවා. ඉතින් යාලට යන්න බෑ. ඔයාලට පේනවා ඉතින් මෙන්න මෙතන අලි වසුරු තියෙනවා. අනිත් එක මේ අලි වසුරු ඊයේ රාත්‍රියේ වගේ තමයි තියෙන ටිකක් අලුත්. ඉතින් ඒ කියන්නේ ඊයේ රාත් යා මේ යාගේ රාජධානිය යාලා ඉඳලා තියෙනවා. ඉතින් අපේ කොල්ලෝ ටික අන්න අතන ඉන්නවා. පේනවා ඇති.
ඔයාලා දකින්න නැති අපි ආවා මේ ලස්සන කුඹුරු යායක් මදි ආවා තවත් ලස්සනම තැනක මේක හැමෝම දන්න කියන තැනක් කණ්ඩලම වැව් බන්ට් එක ගාවින් තමයි අපි මේ ඉන්නේ. ඉතින් මෙතන අර මම ඊට කලිනුත් වීඩියෝස් ගොඩක් කරලා තියෙනවා. ඔයාලා දකින්න නැති මේ මෙන්න මේ හරිය තියෙනවා ජෙෆ්රි බාවගේ ඉතාමත් අපූර්ව නිර්මාණයක් වෙච්ච මේ තරුපයේ හෝටලයක් තියෙනවා හිල්ටන්ස් කණ්ඩලම. ඉතින් මේ කණ්ඩලම වැව ගැන මගේ තව වීඩියෝස් දෙකක වගේ තියෙන විස්තර. ඉතින් එහෙනම් මම වැඩි විස්තර කතා කරන්න යන්නේ නැහැ. ඉතින් ගිහලා බලන්න මගේ වීඩියෝස් ටික. ඉතින් ඒ වගේ තියෙනවා වීඩියෝ වල මේකේ විස්තර. දකින්න නැති කීප දෙනෙක් බිම පෙරලා නිදාගෙන ආවා. සමහර අය ඉතින් දූවිලි කාගෙන ආවා. ඉතින් බොහොම ලස්සන පාරක්. ඉතින් මේ ඒක මීට අවුරුදු මම හිතන්නේ 3කට වගේ උඩදී ඔය පාර අපි ගොඩක් විදේශිකයන් වරයි යනවා මේ ඕෆ් රෝඩ් එකක්. ඕක. ඒ කියන්නේ යන්න බෑ. දැන් ඉතින් අර ගොවිතැන් කරන කට්ටිය මේ කුඹුරු කරන කට්ටිය පාරවල් හදලා තිනවා. එයාලගේ ලෑම් මාස්ටරේ ට්‍රැක්ටරේ එහෙම ළඟටම ගෙනියන්න පුළුවන් විදිහට එයාලා ඒ ටික හදාගෙන ඉන්නවා. ඉතින් කොහොම නමුත් ඒක අපිට ගොඩක් හොඳ විනෝදජනක පාරක් වුණා නේද? එහෙමද? අනිවාර්යයෙන්. ඉතින් අපි ඉන්න පොඩි රෙස්ට් එකක් අරගෙන මෙතනින් පස්සේ අපි අද යන ගමන අපි ඒ තැන් වලදී අප්ඩේට් කරන කොහොමද මෙතනින් යන්නේ බකමූණ හරහා රිවර්ස්ටන් පැත්තට තමයි යන්නේ. ඉතින් බොහොම ලස්සන පැත්තකින් තමයි අපි යන්නේ. යන අවසාන තැන ඔයාලට මම කියන්න වීඩියෝ එක අතරතුරදී. ඉතින් ඉන්න ලස්සන වීඩියෝ එකක් වෙයි. ඊයේ දවසේ පටන් ගත්ත ඉඳන් වෙලේ ඉඳන් ඔයාලා අපිත් එක්ක දැන් ඉන්නවා. දැන් අපි අද දවසෙත් අපි බොහොම ලස්සන තැනකට යනවා. ඉතින් වීඩියෝ එකේ මුල ඉඳන් අගට ඉන්න ඔයාලට තව තවත් රසවත් වෙනවා මේ වීඩියෝ එක. ඉතින් බලාගෙන ඉමු කොහෙද යන්නේ කියන එක. මෙතනදී ඔන්න අජිත් මල්ලි කවිඳුර කියලා දෙනවා මේ යන පාර අපි. පාරක් නෑ. මෙතන ඉඳන් මෙතනට මේ ගෝබට් ගැප් තියෙන ඕෆ් රෝඩ් එකක් යන්නේ අපි. මේ මැප් එකෙත් නෑ ඒ පාර. ඊගාව ඊට පස්සේ ඔන්න ආයෙ මේ තියෙන උඩ මේ දමනාය. ඒ කියන්නේ බකමූණ ටවුමට මම ඉතින් කිලෝමීටර් තව 3ක් වගේ තියෙන්නේ. සෙඩ් එකේ නවත්තුවා ෆියුල් අප් කරගන්න. මොකද අපි යන පාරේ අද මේ පන්විල කියන හරියට ඒ කියන්නේ රිවර්ස් වුණු පහුවෙලා ආයේ පන්විලට යනකම් මේ සෙඩ් එකක් නැහැ. ඉතින් අපි ඒ නිසා කල්පනා කරා මෙතනින් ෆියුල් අප් කරගන්න. ඉතින් දැනට XR 230ට වැටලා තියෙනවා. ඊයේ ඉඳන් ආපු ගමනේ 620ක් වැදිලා තියෙනවා. මේ XR 230 එක ඇත්තටම හොඳයි ට්‍රැවල් කරන අයට මේ පොඩ හයිට් එකෙන් අඩුයි. ඒ වුණාට ට්‍රැවල් කරන අයට හොඳයි බයික් එක. හේතුව හොඳ ෆියුල් ඔප්ෂන් එකක් තියෙනවා බයික් එකේ. ඉතින් මම රෙකමන්ඩ් කරනවා XR 230 බයික් එකක් ගන්න කෙනෙක්ට. ඒ කියන්නේ හයිට් එකෙන් අඩුයි නම් ට්‍රැවල් කරනවා නම් එයාට XR 230 එක මාර සූටබල් බයික් එකක්. සහ රිපෙයාර් හරිම අඩුයි. රිපෙයාර් වෙන්නෙම නැත්නම් මොකද්ද කරන්නේ ඔබතුමා මේ කැත වෙලන්නේ කරන්නේ අතින් අරන් දෙන්නේ කොහොමද දෙනවා මේ බලන්න ඉතින් වඩ දෙන හැටි ග්ලව්ස් එකක් දාගෙන කමන්නේ කමු වඩ මේ වඩේ රස්නේ උණුවෙන් තියනවා නේද ඒක අතින් අරන් දෙන්න බෑ මට අල්ලන්න බෑ අපි බකමූණ පව් කරලා ඇවිල්ලා මේ කිරි ඔය කියන
ප්‍රදේශයේ තමයි ඉන්නේ දැන්. මේ තේ එකක් දුන්නා එක්ක. ඉතින් හරිය තියෙනවා බඩ වගේ හරියක් කාලා තේ එකක් බොන්න ගමන් බලාපොරොත්තු. ඒ අවුරස්මිය වැඩි වෙද්දි හරිය අමාරු පොඩ රයිට් කරගන්න ඉතින් පොඩ්ඩක් හොඳ වෙනවා. නමුත් අපි අද යන්නේ සීතල පැත්තට. ඉතින් කට්ටිය බහලා පහලට ගියා. ඉතින් අපි ඉන්නේ දැන් රිවර්ස්ටන් හරිය view point එක ගාව. ඉතින් ඔයාලා දකින්න ඇති මේ මට පිටිපස්සෙන් අර ඉස්සලා පෙන්නුවේ ඉලක්ක ගල, ලකේ ගල. ඉතින් අපි එතනට යන්නේ ඒ කිට්ටුවට යන්නේ අපි. ඉතින් එතන ලකේ ගලට කිලෝමීටර් මං හිතන්නේ 12ක් වගේ තමයි අපි ඉන්න තැන ඉඳන් තියෙන 10ක් 12. ඉතින් පස්සේ අපි පල්ලෙහාට බහිනවා වෙනස්ම පාරක් යන්නේ. ඔයාලට මම ඒ පාර යද්දි කියන්නම් කොහෙද කියලා. මොකද අපි සාමාන්‍යයෙන් මෙතනින් ගිහිල්ලා රත්තොටට බහැලා රත්තොටෙන් මාතල හරහා තමයි සාමාන්‍ය ඔයාලා එහෙම ආපුවම යන්නේ. නමුත් අපි ඊට කලින් තියෙන පාරක් යන්න. ඒ පාර අපි වීඩියෝස් එක්ක ඔයාලට දාන්නම්. ඒක බයික් වලට විතරයි යන්න පුළුවන් නේ. බයික් එකේ ජීප් එකකට වගේ යන්න පුළුවන්. පොඩි ප්‍රමාණයක් තියෙන ජීප් එකකට අමාරුවෙන් හරි යන්න පුළුවන්. පල්ලෙහාට ගිහිල්ලා වටයක් එන්න ඕනේ. ඒ නිසා මේ පාරත් අද අපි ඔයාලට පෙන්නන්න. ඉතින් බලන් ඉන්න වීඩියෝ එක පුරාවට ඉතින් ලස්සන වෙයි. අපේ කට්ටිය 3-4 පල්ලෙහාට ගියානේ. ඔව් අද සෙනසුරාදා දවසක් ඉඳලා පොඩ්ඩක් ලංකාවේ අය සංචාරයට ඇවිත් තියෙනවා බයිස් වලින් අපකට වාහන බයිසිකල් අපිට ගොඩක් හමුණා පාරයක්. ඉතින් සති අන්තවල ට්‍රැවල් කරනවට වඩා මේ සති දවස්වල ට්‍රැවල් කරන එක තමයි හොඳ. සමස්තයක් ගත්තම අද අඩුයි. අඩුයි. ඔව්. ඉතින් මේ අපි සාමාන්‍ය සති අන්තවල ට්‍රැවල් කරන්නේ නැහැ. නමුත් මේ අපිට අර ඔෆිස් දෙකක ඔෆිස් වහලා එන්න ඕනේ ඉඳ අපිට දින ගානක් වැඩි හින්දා සති අන්තයක් අපිට කව කරන්න වුණා. හරි අපි එහෙනම් මෙතනින් පස්සේ පහළට යන්න. මොකද වෙන්නේ කියලා? අපි අද කන්න නැති වෙයි සමහරවිට. ඔව් මොන හරි ඉතින් කඩ ජෝට්ටයක් තමයි කකා යන්නේ. මොකද මේ පාරේ ගොඩක් වෙලාට සිග්නල් උත් නැහැ ෆෝන් වලට. කෑම කඩත් නැහැ. ඒතර මේ කඩමණ්ඩි වගේ චූටි මම හිතා 3ක් රොටි කඩ වගේ 4ක් වගේ හම්බ වෙනවා. පන්විල තමයි අපිට අන්තිමට ටවුන් පන්විලට මේ මඩුල් කැලේ පැත්තෙන් මඩුල් කැලේ පැත්තනේ අපි මඩුල් කැලේ පව කරන්නේ මඩුල් කැලේ නම් තියෙන ඔය මඩුල් කැලේ තියෙන සමෝසා නම් මොනවා ඒවා තියෙන පොඩි ටවුමක් වගේ එකක් තියෙනවා. ඊට කලින් නම් තේ වතු මැද්දේ තමයි අපි යන්නේ. හරි අපි යමු ඉස්සරහට බලන්න. ඉතින් බලාගෙන ඉන්න ලස්සන වීඩියෝ එකක් වෙයි සහ ලස්සන පාරවල් ටිකක් ඔයාලා දකින්න ලැබෙයි. ඉතින් උපරිම ලස්සන දේවල් ටික ඉස්සරහට අපි පෙන්වන්න try කරමු. කෑවොත් ඒකත් පෙන්වන්න තව.
ආයි පොඩ්ඩ දුරක් ඇවිල්ලා නවත්ත ගන්න වුණා මේ හේතුව කවින්දුගේ බයික් එකේ බ්‍රේක් බයින්ඩර් පිටිපස්ස මම හිතන්නේ මේ අපි බ්‍රේක් පෑඩ් අලුතෙන් දාගෙන ආවේ ඒක නිසා පිටිපස්සේ බ්‍රේක් පෑඩ් එක ටිකක් මේ වෙලා තියෙන. ටිකක් වෙලා තියෙන. ඉතින් පොඩ්ඩක් ප්‍රශ්න අඩු වුණාම තමයි අපේ ගමන ආයෙ පටන් ගන්න වෙන්නේ. රිවර්ස් ටර්න් ආපම අන්න හරි පොල් කිරි විතරක් දාපු ආප්ප පොල් කිරි ආප්ප ඉතින් අපි දවල් කෑමර අපි පොඩ්ඩක් නවත්ත ගත්තා මේ අපිට අද දවල් කෑම ලයිසන් කරි ගත්තේ නෑ අපි මොකද අපි දවල් කෑමට අපි ලෑස්ති වුණේ මේ වගේ මොන හරි කඩු චෝරු ටිකක් ආප්පයක් එවයි කකයන් කොහේ සපත්තු දෙක රිවර්ස්ටන් ආප්ප වෙන්න රිවර්ස්ටන් එලෝ රොටි වෙන්න බලමු කොහේ එළවලුද රිවර්ස්ටන් වල මෙහෙම කරනවා දන්නේ ඇයි මේ කාලකන්ණි වැඩ කරන්නේ galak udah itu mama besta start channel gitu iya start
නෑ ඔබ දින මං ගන්න. ඔබ දින මම ගන්න. වැටි නැති. එළවුණා එළවිච්ච පාර ඔමම ගියා. ආපහු ගන්න බෑ ජීවිතේට. ඔව් මෙතන මේක ඉන්නේ. නෑ එළවුනොත් එළවුණා තමයි. ඉතින් මේ අපි ආවා ඕෆ් රෝඩ් එකේ ඔයාලා දකින්න ඇති හරි අමාරු පාරක්. ඉතින් දෙන්නෙක් විතර වැටුණා. ඉතින් මම අනිත් පැත්ත හැරවලා පෙන්නන්න යන්නේ. එයාලා එන විදිහ ඉතින් මට අජිත් මල්ට පොඩ්ඩක් හුරුයි පාර හේතුව මේ අපි නිතර මේකේ නේද. ඉතින් අනිත් අයට හුරු ටිකක් අඩුයි. ඒ නිසා පොඩ්ඩක් අපහසුයි යාලට එන්න. කොහොම නමුත් එයාලා බොහොම හොඳින් පදිනවා. පේන ඇති. බයික් වල කැලි වැලි හැම පොඩ හෙල්ලෙනවා හේතුව ඉතින් ටිකක් අමාරු පාර. ඕරයිට්. ඉතින් කොහොම තමයි අපි අද දවස ඕෆ් රෝඩ් එකෙන් අපි ඉවර කරේ. ඉතින් මෙතන ඉඳන් අපි ඉන්න නවාතැන්පලට යන්න තියෙන්නේ. ඉතාමත් කෙටි දුරක් කිලෝමීටර් 7ක් වගේ තියෙදි. ඉතින් මේ ප්‍රධාන පාරකින් තමයි යන්න තියෙන්නේ. පල්ලෙහෙන් හුන්නස්ගිරින් ඉඳන් එන පාර තමයි මේ. ඉතින් ඔයාලට පේනදී මෙතන නකල්ස් කඳු වැටිය. ඉතින් අපි අද රාත්‍රියේ ගත කරන්නේත් නකල්ස් කඳු වැටිය පේන මානෙද. ඉතින් වැඩි වෙලා කතා කරන්න අවශ්‍ය නැහැ. අපි යන් රෑ කළුවර වැටෙන්න කලින් ඉන්න තැනට. අමාරුවෙන් කෝමරි ඉන්න තැනට. ඉතින් මේ බලාගෙන අද අපි ගත කරන්නේ මෙන්න මෙතන. මේක තමයි අපේ අද තැන. මේ කාමරේ ඉන්නවා චමෝදුයි දිනේශ්වරි කවින්දුයි. ඉතින් ඊරියකයි. ඉතින් කොහොම හරි අපි බැගේජ් ටික ඔක්කොම ලෙහා ගත්තා. ඉතින් බොහොම ලස්සන තැනක තමයි අපේ නවාතැන පිහිටලා තියෙන. ඔයාලා බලා ගන්න පුළුවන් මේ. නෑ මේක නෙමෙයි නවාතැන ඇත්තටම කියනවා. ඉතින් අපි යන් ලස්සන තැනක් තියෙනවා අපිට අද නවතින්න. අඳුර වැටෙන්න කලින් මෙහෙන් හම්බෙන රසමරස තේක භුක්ති විඳින්න ඕනේ. යමු. ගයිස් ගන්න බෑගේජ් ටික අතට. අපි නවත්තපු ගෝබස් කැප් එක ළඟින් කිලෝමීටර් හරියටම 6කට කිට්ටු වෙන ප්‍රමාණයක් වගේ එන්න ඕනේ. ආවම පල්ලෙහාට මීමුරේ පැත්තට. ආවම දකුණු පැත්තට තියෙනවා බෝධියක් එක්ක පාරක්. ඒ එතනින් උඩට නගින්න තමයි තියෙන්නේ මේ හෝටලෙට එන පාර. ඉතින් ඒ ඇවිල්ලා මෙතන තියෙන පාකින් එක. ඉතින් ඒකෙන් පස්සේ යන්න. ඒකෙන් පස්සේ මෙන්න මේ පාරේ මීටර් 100ක් විතර ගියාම තමයි හෝටලේ තියෙන්නේ. ඉතින් සාමාන්‍ය යාලගේ සර්විස් එක දෙන ඇවිල්ලා බැගේජ් එක මරා යනවා. ඉතින් අපි අපේ බැගේජ් ලොකු වැඩි ඉඳ ගොඩක් තියෙන ඉඳ අපි කිව්වා අපි මරන් එන්නම් කියලා. ඒ ටික. ඉතින් හිමින් යම් බලන්න. අපි ඉන්න තැන් ලස්සන තැන් ඔයාලට පෙන්නන්න. ඕ චමෝත් මේ බයිසිකලේ හොඳට ඇවිල්ලා පයින් යද්දි ඔන්න ඔහොම තමයි පොඩ පැන පැන යනවා.
ගණන් ගන්න එපා. hina වෙන්න එපා. එහෙම තමයි. හරි. දානිසන මේ විලම්බ ඉඳ ගන්න මල්ලි. ඔම ඉඳ ගන්න. ඔම ඉඳ ගන්න. යට. විලුම්. හරි. ගලවන්න එපා සපත්තෝම. හිමින් ඇවිත්. කට්ටිය බෑගේජ් ටික ෂෙයා කරගන්න තව ටිකක් එයාගේ. alright. වැටිච්ච අස්සයවත් අරගෙන අපි යන්න ආයේ ගමන පටන් ගත්තා. නවතින තැනට ආවා. ඉතින් තැනේ නම මම කියන්න වීඩියෝ එක ඉවරෙන්න ඔන්න මෙන්න තියද්දි. මොකද ඊට කලින් ඔයාලට පෙන්වන්න තියෙනවා මෙතන ගොඩක් දේවල්. ඉතින් දැන් මේ මට පේන්නේ මේ නකල්ස් කඳු වැටිය කියලා අපි හැමෝම කියනවනේ. ඉතින් නකල්ස් කඳු වැටිය මේට යනවා එනවා ඒ උනට හරියටම නකල්ස් පේන්නේ නැහැ. මීමුරේ යද්දි මග හරියේ පේනවා. නමුත් අද අපේ නවාතැනට අපි නවාතැන් ගන්න තැනට රාත්‍රියේ ගත කරන තැනට පිටිපස්සේ තියෙන්නේ අපි ඉන්න තැන රෙස්ටුරන්ට් එක. මම ඔක්කොම ඔයාලට පෙන්නන්න. ඔහොමම අනිත් පැත්ත හැරුණොත් ඔයාලට පෙනේවි මම මේ දකින දේ. මේ තියෙන්නේ අපේ මෙන්න මෙහෙම නකල් එක ගත්තම නකල්ස් කඳු වැටිය තමයි මේ ඔයාලට බලා ගන්න තියෙන්නේ. ඉතින් කට්ටිය ආපු වෙලේ නම් ගොළු වෙලා ඉන්නේ. පරිසරය රස විඳිනවා. ඒත් එක්කම මීගමුවෙන් ගෙන ආපු වැලි තලප කෑල්ලක් තියෙනවා. මේකේ ස්ටෝරි එකක් තියෙනවා. මේකේ ලොකු කතාවක් තියෙනවා. ඒ කතාව අපි රැට අජිත් මල්ලිගෙන් අහමු. ඔව්. නැත්තම් දැන් කියනවද? රැටම කියන්නේ. ඉතින් මෙන්න මේ වැලි තලප එකත් අරගෙන ඔන්න ඔහොම හැරිලා අපි මෙන්න මේ නකස් කඳු වැටිය බලාගෙන වැලි තලපේ කන්නයි යන්නේ. මේ වැලි තලපෙත් කාලා මේන් හම්බෙනවා වෙල්කම් ඩ්‍රින්ක් එකට කහට පිරිච්ච කිරි වලින් පිරිච්ච කිරි තේ එකක්. ඉතින් මම මෙහෙ ඇවිල්ලා තියෙනවා ගොඩක් වාර ගාණක්. නමුත් මම මෙහෙ තැන විශේෂ මේ වීඩියෝ එකක් එනකම්ම හිටියේ මේක කරන්න. ඉතින් මේ සමහර අය දැකලා ඇති මගේ ස්ටේටස් වල මම මේක ඊට කලින් දාලා තියෙනවා මේ හොටල් එකේ. නමුත් තැනක් කියලා නෑ. ඉතින් අද මම ඔයාලට මේ වීඩියෝ එක ඉවර වෙද්දි තැනේ නම කියනවා කොහෙද කියලා. බොහොම හැංගිච්ච තැනක තියෙන තැනක්. බොහොම ලස්සන තැනක්. ඉතින් මම ඔයාලට පෙන්වන්නම් අපි නවාතැන් ගන්න කාමර අපි මේ ඉන්න රෙස්ටුරන්ට් එක. ඉතින් මේක හැංගිච්ච තැනක් කියන්නේ ගොඩාක් ස්වල්පයයි මේ තැන දන්නේ. ඉතින් ඒ අය ඇවිල්ලා මෙතන දවස් ගත කරනවා. සමහර අය දවස් දෙකක් ගත කරනවා. එහෙම යාළුවයි කාලේ ගත කරලා යනවා. ඉතින් අපි ඇත්තටම වාසනාවන්ත අය ට්‍රැවල් ට්‍රේඩ් එකේ ඉන්න අය අපි නේද? එහෙම නේද කමිදු? අනිවාර්යයෙන්ම නේ. ඉතින් මේ මම අජිත් මල්ලිලා ඉතින් අපි ට්‍රැවල් කරනෝනේ නේද? ට්‍රැවලර්ස්ලානේ. ඉතින් මෙයාලා අපිට ට්‍රැවල් හදන කට්ටිය ඔය ඉන්නේ. අපේ බයිසිකල් අපිට රෙඩි කරලා දෙන කට්ටිය හෝ නවාතැන් ගෙට රෙඩි කරලා දෙන කට්ටිය. එතකොට මේවා අරන් දෙන කට්ටිය. ඉතින් අද යාළුවත් එක්ක මෙහෙම ට්‍රැවල් කරන්න ලැබිච්ච එක ගැන ගොඩාක් සන්තෝෂයි සතුටුයි. ඉතින් ඔයාලත් බලලා එන්න. අපි මේක කාලා එන ටිකට ලස්සන.
තියෙනවනේ මෙතන. බෙඩ්ස් 3ක් තියෙනවා නේද? washroom. තමයි අපේ රූමින් ටුවර් එක. ඉතින් මේක තමයි අපි අද ගත කරන්නේ. වොෂ් එකක් දාලා රීෆ්‍රෙෂ් වෙලා ආවා අපි රෙස්ටුරන්ට් එකට. ඉතින් ඔයාලට මේ රෙස්ටුරන්ට් එක දැක්කම පෙනේ මේ ඔන්න ඔහොම පොඩ හරවන්න බලන්න එමීට බොහොම කලාත්මක විදියට කළුගල් වලින්ම නිර්මාණය වෙච්ච බොහොම නිස්කලංක රෙස්ටුරන්ට් එකක්. ඉතින් ගොඩක් දුරට මේ මම හිතන්නේ මාස 2කට සැරයක් විතර මම මේ තැනට එනවා. ඉතින් මේ හඳුන්වලා දෙන්න කැමතියි මෙතන මේ ඉන්නවා අපේ සරත් අයියා. මේ තැන බාරව එයා තමයි බලන්නේ. සරත් කොහොමද? මේ තමයි සරත් අයියා. ඉතින් මේ සරත් අයියා තමයි මේ මෙතන බාරව දැන් මම හිතන්නේ දැන් අවුරුදු කීයද සරත් අයියා මේ 18 නේ 18ක් එයා මෙතන වැඩ කරනවා. ඉතින් මේ මමත් දන්නේ මම හිතන්නේ මමත් ඒ හා සමාන කාලයක් එයාව දන්නවා. ඉතින් අපේ සංචාරකයන් මම මෙතනට එක්කන් ඇවිල්ලා තියෙනවා. ඒකට අපි පෞද්ගලිකව අපි ඇවිල්ලා තියෙනවා. අපේ ෆැමිලි එක ඇවිල්ලා තියෙනවා. ඉතින් එහෙම ෆැමිලි පිටින් මෙහෙ ඇවිල්ලා තියෙනවා. ඉතින් බොහොම නිස්කලංක තැන. අපි හෙට උදේට සරත් අයත් එක්ක වැඩි විස්තර කතා කරමු. ඉතින් මේ සරත් අය ඒ වගේ මෙහි ගයිඩඩ් වැඩ කරනවානේ සරත්. ඔව් මේ අපට වැඩ කරන කීයක් කාමර තියෙනවද සරත්? අපේ කබාන 6ක් තියෙනවා. කබාන 6ක් තියෙනවා. ඒතර 6 කී දෙනෙක් ගානේ ඉන්න පුළුවන්? 3 ගානේ. 3 ගානේ ඉන්න පුළුවන්. ඊට අමතරව ඩෝමෙට්‍රි එකක් තියෙනවා. ඩෝමෙට්‍රි එකක් තියෙනවා. ලොකු රූම් එකක් තියෙනවා. ඒකේ 5ක් ඉන්න පුළුවන් නේ. ඉතින් මේ හැම එකටම හොට් වෝටර් හයි කරලා ඉතින් ඒ වගේ බොහොම නකම සරත අපි හෙට කතා කරමු. ඉතින් අපේ යාළුවෝ ටික ලෑස්ති වෙලා ඉන්නවා එළිය. වොෂ් එක දාගෙන ඇවිල්ලා මේ මෙතන චමෝත් ඉන්නවා. හයි. මෙයාලගේ ආදරවන්තයන්ටයි ආදරවන්තයෝ නේ. ආදරවන්තයෝ ඔක්කොම ආදරවන්තයන්ට මේ මැසේජ් දාන්න සිග්නල් හොයනවා. වීඩියෝ බලනවා. හරි අපි එහෙම හිතමුකෝ වීඩියෝ බලනවා කියලා තමයි කියන්නේ. ඉතින් කොහොම නමුත් එයාලා බොහොම නිස්කලංකව ඉන්නවා. සිග්නල් නැහැ මෙහි. සිග්නල් කියන්නේ ෆෝන් සිග්නල් ගොඩක් අඩුයි. ඉතින් ඒක පොඩ්ඩක් අමාරුවෙන් තමයි හොයාගන්න ඕන. ඔයාලට පේනවා ඉතින් මේ එක තැනක මෙන්න මේ අශයෙන් ඉන්නවා මෙහි කැරක් සිග්නල් හොයලා එයාගේ ආදරවන්තිට එයා කතා කරනවා. හරි. ඉතින් මේ බොහොම දුකෙන් හිටියේ සිග්නල් නැහැ කියලා. කොහොම හරි ඒ වැඩෙත් හරි. ඉතින් කොහොම හරි ඔව් බල්ලෙක්වත් නැති අජිත් මල්ලි යන පැත්තකටලා ඉන්නවා. බොහොම සාංකාවේ. මේ කට්ටිය මෙහෙම සාංකාවෙන් ඉන්න එක හේතුවක් තියෙනවා. තාම මම අවස්ථාව දීලා නැහැ. එයාලට අද රාත්‍රියේ අපේ මොකක්ද තියෙන්නේ මල්ලි? පොඩි පාටියක්ද? get together එක. ඉතින් අපිට සරත් අය ස්පෙෂල් හදලා තියෙනවා කෑමට කලින් පොඩි බයිට්ස් ටිකක් එක්ක චිකන් ඩෙවල් එකක් ඒත් එක්කම තියෙනවා සොසේජ් ඩෙවල් එකක් ඒත් එක්ක අතන තියෙනවා පොටේටෝ වෙජස් හදලා තියෙනවා මෙහි ගොඩක් ඒක ප්‍රසිද්ධයි ඉතින් මේ අද දවස බොහොම ඉවරනවා මට දකින්න ඇති වීඩියෝ එකේ හෙට දවස ගැන අපි කතා බහ කරන්න ඕනේ හෙට දවසේ යන්න තියෙන්නේ ඔයාලා දන්න තැන ඒ තැනත් එතනට ගියාම සර්ප්‍රයිස් එකක් හැටියට මම තියන්නම් සහ ඊළඟ වීඩියෝ එකට ඒක තියන්නම් ඉතින් ඒ ගැන කතා කරන්න මුච අවස්ථාවක් මේ වෙලාව කරගන්නවා මොකද කට්ටිය ගොඩක් මහන්සි ඉන්නේ ඉතින් ඊයේ ටිකක් අපි වරක් වුණා නිදාන්නේ ඒත් නෑ නේ ඊයේ අපි නිදාගත්ත කලින් නේද ඔව් ඔන් ටයිම් හැමදේම ඔව් හැමදේම අදත්තා වෙලාවටම මෙතනට ඔව් ඉතින් මේ
ඒක නිසා අපි මේ වෙලාව තමයි ප්‍රයෝග කරගන්න. ඒක දවස ගැන කතා කරමු. බලමු. කෑම ටික කාලා ටිකක් කළා කතා කරගෙන ඉතල කොහමද ගියා නින්දට. ඉතින් මායි අජිත් මල්ලි කතා කරගෙන ඉතින් අපි ඊට කරන ප්ලෑන් එක ගැන ඒ ප්ලෑන් එයාලගෙන් ගත්ත අයිඩියාස් ටිකත් එක්ක අපි දෙන කතා කරගෙන ඉතින් ඉතිරි දවස් ටික මොකද වෙන්නේ? මේ දේවල් ටික. ඊට පස්සේ ඉතින් අපිත් යන්නේ නින්දට. ඉතින් අද බොහොම ලස්සන දවසක් නේද? ඔව් ටයිමින් එකට හොඳයි. කාලගුණය හොඳයි. ඔව් අද රස හොඳට පැද්දා. ඔව් පැද්දා. ඉතින් හැම පැත්තෙම හොඳයි. ඉතින් ඔයාලත් දකින්න ඇති වීඩියෝ එක පුරාවටම ලස්සන ඩ්‍රෝන් ෂොට් එකක් අපිට ගන්න පුළුවන් වුණා. ඒ වගේම ලස්සන පාරවල් අපි ආවා. ඒ කියන්නේ අපිටත් මේ මේක අර බොහොම නිදහසේ අපි මේ පාරවල් ගියා. ඉතින් ওই ටික තමයි. හෙට දවසේ තවත් රසවත් ගමනක් තියෙනවා. ඉතින් ඒ ටික බලන්න වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. අපි ලස්සන ගමනක් හෙටත් යමු. එහෙනම් එතෙක් good night. හෙට උදේම අම්මෝ. good night. good night.
good morning ලස්සන දවසක් හැමෝටම. ඉතින් අද අපේ ගමනේ 3 වෙනි දවස. අපි ඉන්නේ සුන්දර මීමුරේ ගම්මානයට පොඩ්ඩක් ඉතින් ලූල්වත්තයි මීමුරයි අතර තියෙන ගෝබස්ට් රෙස් කියන නවාතැන්පලේ. ඉතින් මම දැන් තමයි ඔයාලට මේකේ නම කිව්වේ. ඉතින් මේ පහලින් දාන්නම් මේකේ විස්තර ටික ටෙලිෆෝන් නම්බර්ස් එතකොට කාව සම්බන්ධ කරගන්න ඕනේ කොහොමද විස්තර ටික කියලා. ඉතින් ඔයාලටත් මේ ආවොත් එන්න පුළුවන්. බොහොම ලස්සන නවාතැන්. ඔයාලටත් මේ ආවොත් ඉන්න පුළුවන්. ලස්සන රාත්‍රියක් ගත කරලා ලස්සන දවසක් ගත කරලා බොහොම නිස්කලංක කුරුල්ලන්ගේ ශබ්ද විතරයි ඇහෙන්නේ. ඔයාලට ඇහෙනවා ඇති මේ කුරුල්ලන්ගේ ශබ්ද විතරයි ඇහෙන්නේ. ඒත් එක්කම ඔයාලා දකින්න නැති උදේ පාන්දර රවුමක් ගිහිල්ලා එන්න නැතිනේ. බොහොම ලස්සන නිස්කලංක පරිසරයක්. ඉතින් මෙතන රාත්‍රියක් ගත කරනවා කියන්නේ මෙතන දවසක් ගත කරනවා කියන්නේ දෙකක් ගත කරනවා කියන්නේ ආයේ ඒක වෙනම කතාවක්. ඉතින් කොහොම නමුත් කතා කරන්න ගොඩාක් අත්දැකීම් තියෙනවා. ඉතින් ඔහොම අනිත් පැත්ත හැරුණොත් ඔයාලට පෙනේවි. අපේ ටීම් එකේ කීප දෙනෙක් ඉන්නවා මෙතන. අජිත් මල්ලි good morning. Good morning. දිනේෂ් මල්ලි good morning. Good morning. Good morning. Good morning. හරි. ඉතින් ඔයා නම් උදේ මාවනේ පොඩ්ඩක් අපිට ඔව් බැලුවනේ. කුරුල්ල හැම දැන් මෙයාලා බල්ලා ඉන්නේ. ඉතින් අද දවසේ තියෙන අපේ ලස්සන රයිඩ් එක. ඉතින් අපි තව දෙන්නෙක් හෝ තුන් දෙනෙක් අඩු නේද? තව දෙන්නෙක් අඩුනේ. තව දෙන්නෙක් අඩු හිතේ දෙන්නත් ආවට පස්සේ උදේ කෑම ලෑස්ති වෙලා තියෙනවා. උදේ කෑමත් අරගෙන අදත් යන්න තමයි තියෙන්නේ තුන් දෙන්න. අපි යන්න කියලා ඉන්නවා ලකේ ගල පැත්තට. ඉතින් ලකේ ගල පැත්තෙන් ලකේ ගල මීමුරේ අවසාන ගම්මානෙන් අවසානයේ තියෙන්නේ. ඉතින් ලකේ ගලෙන් අපි මේ වීඩියෝ එක අවසන් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කොහොම නමුත් කාලය කියන දේ ඉක්මනින් ඔල්ලෝසු කට නවත්තලා තියන්න පුළුවන් නම් කොච්චර වටිනවද කියලා දැනෙන්නේ මේ වගේ තැන් වලට ආවට පස්සේ තමයි. මොකද යන්න හිතෙන්නේ නැහැ. ඉතින් නමුත් යා යුතුයි අපි ඊළඟ ඉවෙන්ට් එකට. එහෙම නේද? ඔර්ලෝසු කට්ට නම් නවත්තන්න පුළුවන්. ඔව්. ඒත් වෙලාව නවත්තන්න බෑ. හරි අපි ගිහින් බලමු මේ අර ගල මට විතරද පේන්නේ බලු පැටියෙක් වගේ. මට පේන්නේ සිංහෙක් වගේ. ඉන්න ඔයාලට මම ලං කරලා පෙන්නනවා ඔහොම ඉන්නකෝ බලන්න. ඔයාට පේන්නේ චම. ගලකෝ කියලා. good morning. Good morning. ෂා ලස්සන වань සුදා good morning. කොහොමද ඉතින්? හොඳයි. ඔයාට කවුරු හරි කියලා දීලාවද හොඳයි කියන්න good morning කියන්න කියලා? නිකන් ඒ වගේ නෙවා කියන්නේ. එහෙම නේද? කැමටිකන ලෑස්ති. ඉතින් අපි කැමටි වෙදාගෙන කාලා ඊළඟ කර්තව්‍යයට යන්න තමයි තියෙන්නේ. හරි චමත් බෙදාමු. හැමෝම කාලා බීලා ඉතින් ලෑස්ති වෙලා ඉන්නේ යන්න.
හෑන්ඩ් ගාඩ් දාගෙන ලෙග් ගාඩ් දාගෙන එහෙමයි කොහේ ඔෆ් රෝඩ් එකක් යන්න දෙන්න කකුලන්නේ අතප්පයක් වගේද කකුලක් ඇත්තටම ගොඩක් රස කෑම එකක් අපිට හම්බුණා ඔයාලා දකින්න ඇති මේ කියන්න වචන නැහැ ඔයාලත් එන්න මෙතනට ගෝබස් රෙස්ට් එක මම දාන්නම් මෙන්න මෙතනින් හෝ කොහෙන් හරි ඉන්ෆෝමේෂන් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න ලස්සන තැන පවුල පිටින් ඇවිල්ලා ඉඳලා යන්න පුළුවන් තැන අනිත් එක මේ ලොකු ෆැමිලිස් එන්නත් පුළුවන් මොකද මෙයාලගේ 6ක් තියෙනවා කබානස් ඉතින් 6 ඉන්න පුළුවන් එක කබානක 3 ගාන ඉන්න පුළුවන් ඊට අමතරව ඩෝමෙට්‍රි එකක් තියෙනවා ඊට අමතරව මේ රෙස්ටෝරන්ට් එකේම තියෙනවා මේ 5 දෙනෙක් නිදා ගන්න පුළුවන් එක රූම් එකක් ඉතින් රෙස්ටෝරන්ට් එකේ ඒ රූම් එක ගත්තොත් ඉක්මනින් ඇවිල්ලා උදේට මෙන්න මේ view එක බලන්න පුළුවන් ඉතින් අජිත් මල්ලි ලෑස්ති වෙනවා සපත්තු දෙක දාගෙන ගමන යන්න ආවොත් අපේ මේ වීඩියෝ එක බලලා ආවොත් සරත් ඔය හම්බලා කියන්න අපේ වීඩියෝ එකෙන් ආවයි කියලා. ඉතින් ඔයාලා ඇත්තටම ලොකු සංග්‍රහයක් ඊටත් වඩා ලැබෙයි. සාමාන්‍ය දෙනකටත් වඩා ලැබෙයි. මම කියලා තියෙන්නේ. ඔක තමයි විස්තරය ඉතින්. එහෙනම් අපි පිටත් වෙනවා මෙතනින්. සමු දෙනවා මේ ලස්සන නවාතැන්පලට. ඊට පස්සේ අපි ආයෙ එන්න ඕනේ මීමුරේ ගමට ගිහිල්ලා තව කිලෝමීටර් 10ක් විතර පහළට යන්න තියෙනවා. ගියාම මීමුරේ ගමට ගිහිල්ලා අපි ලකේ ගල බලලා ආයෙ ආපස්සට එද්දි මෙහෙන් ගන්න ඕනේ අපිට අපේ දවල් ආරයත් මෙහෙන් අපිට පිළිවෙල කරලා දෙනවා පැක් කරලා. ඉතින් අපි පැක් කරලා අරන් යනවා අද කොහෙද ලස්සන තැනක තියාගෙන අපේ දවල් ආරය ගන්න. ඉතින් ඔක තමයි විස්තරය. ප්‍රියා ලෑස්ති? ලෑස්ති. හම්බෙමු එවනම් මාවතේදී. බැරි බර කරේ තියන් දෙපායට වාගේ මරවා ලකේ ගල අපි ආවා ඉතින් වතුර පාරවල් ලස්සන ගමක් මැදින් කුඹුරු මැදින් ආවා ලකේ ගල වෙතට. ඉතින් දකින්න නැති වතුර පාරවල් වල නිකන් මාළු වගේ ආවේ. අර වතුර පාර ඉගිල්ලා ආපු මිනිස්සයා තමයි අන්න අතර ඉන්නේ. ඉතින් කොහොම නමුත් බොහොම විනෝදයෙන් අපි මේ ගමට ආවා. දවස් දෙකක් අපි දන්නේම නැතුව දෙකකට වැඩිනේ දැන් අද තුන්වෙනි දවසනේ. තුන්වෙනි දවස දන්නේම නැතුව ඉක්මනින් දවස් ගෙවිලා යනවා. ඉතින් දවස් අඩු වෙද්දි තියෙන වේදනාව කියා ගන්න බෑ. මොකද ආයෙ යන්න තියෙන අර කාර්යබහුල ජීවිතයට යන්න වෙනවා. ඉතින් මේ වගේ අර නිදහසක් ලබන ජීවිතය ආයෙ අපිට එන්නේ බොහොම කලාතුරකින්. ඉතින් ඒ නිසා මේ එහෙම ඒ ගැන අපි කල්පනා කරන්නෙත් නෑ. ඉවරලා යන්න වෙනවා. ඉතින් ඒ කොහොමත් ඒකම එහෙම තමයි. ඉතින් අපි මුංචි වෙලාවක් මෙතන කාලය ගත කරලා ඔයාලට පේනවා දැන් මේ දවස්වල කුඹුරු වැඩ ටික හොඳින් තියෙනවා මේ දවස්වල කොළ පාට තියෙන සමහර දවස්වලට මෙතන මේ කුඹුරු මේ ගොයම් ටික කපලා සාමාන්‍යයෙන් අර හෙල්මලු විදියට පේන්න විතරයි තියෙන දැන් මේ හෙල්මලු වල හොඳට ගොයම් මේ කරල් නම් තාම ඇවිල්ලා නැහැ ගොයම් පැල ටික වැවිලා තියෙන හොඳට සහ ගොඩක් අද මේ ඊට දවසකින්ද ලංකාවේ දකින්න නැති අර ඇවිල්ලා තියෙනවා එයාලගේ විනෝදචාරිකා මේ පැත්තට. එහෙ තාමත් අර මීහරක් දාන්නේ හාන්න. මෙහෙ නේද?
නෑ තාම මීහරක් දාලා තමයි අහන්නේ. ඔව් තාම මීහරක් දාලා තමයි අහන්නේ. ඉතින් මේ සමහර තැන්වල ඒ කියන්නේ මේ ගමේ නම් තාම මීහරක් අරන් තමයි මේ අහන්නේ. නමුත් සමහරක් තැන්වල අර අපිට එන්න කලින් තියෙන ගම්වල එයාලා පුංචි ට්‍රැක්ටර් එහෙම හය කරලා ඒවා පාවිච්චියට ගන්නවා ඒවට දැන්. නමුත් තාම මේ මීමුරේ මේ ගමේ එයාලා තාම අර මේ පරණ විදියටම තමයි කොවිතෙන් කටයුතු කරගෙන යන්නේ. මෙහෙ ට්‍රැකින් කරන්න හොඳයි නේද? ගොඩක් දෙනෙක් යනවානේ. ඔව් ට්‍රැකින් කරන්න යනවා. ඔව්. අර සරත් අයියත් අර අයියත් සරත් අයියත් අර යනවා. ඉතින් අපි හිතපු අර හොටල් එකේ සරත් අයියත් මේ ට්‍රැකින් කරනවා මේ ගමේ. එතකොට තව අර පැත්තට තියෙන තංගප්පුව පැත්තෙන් යන්න පුළුවන් කඳු වලට ඒ වගේ හයි නකල්ස් ඔය හැම එකටම ඒ සරත් අයියත් එක්කගෙන යනවා ගයිඩඩ් කරගෙන. ඉතින් පුංචි වේදමක් යාට ගෙවලා ඒ වැඩ ටික කරගන්න පුළුවන්. ඒත් එක්කම මේ ගොඩක් දුරට මේ ඉලක්ක ගල මතක් වෙද්දි ලකේ ගල මතක් වෙද්දි මතක් වෙන්නේ දිනේෂ් අයියව මේ මතක් කරන්න කැමති. මොකද දිනේෂ් අයියලා ඉලක්ක ගල නැගපු මේ ලකේ ගල නැගපු වීඩියෝ එක අපිට මේ අපේ හිතේ තියෙන තාමත්. ඉතින් මේ ගලට යාලා නැග්ගා. ඉතින් අපි නම් තාම නැගලා නැහැ. ඉතින් අපි දවසක නගින්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් කොහොම තමයි විස්තරේ අපි ආපු ධර්මවලට එක. ඇතුලේ පාරක් තියෙනනේ ට්‍රැකින් යන හෙට්ටි පොළ පැත්තට ඒ පැත්තට. ඔව් දැන් ඒක පාවිච්චි වෙන්නේ නැහැ. ගමේ අය ඉස්සර පාවිච්චි කරලා තියෙනවා මේ හෙට්ටි පොළ පැත්තේ ඉඳන් මේ මෙහෙට එන්න. හෙට්ටි පොළ නෙමෙයි එතනට කියන්නේ මේ ලග්ගල පැත්තෙන්. ලග්ගල පැත්තේ ඔව් ඒ ටවුන් එක පැත්තෙන් මෙහෙට මාතලේ පැත්තෙන් මිනිස්සු මේ මීමුරේට ඇවිල්ලා තින්නේ පයින්. එතකොට මේ ඔය ලකේගල අරහා තමයි ඒක අරහා කියන්නේ මේ වටෙන් තමයි ඇවිල්ලා මෙන්න මේ පැත්තෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. මේක තමයි වාහන මනන් වලට තමයි ගොඩක් ඇවිල්ලා තියෙන්නේ. ඇවිල්ලා තියෙනවා. ඔව් කුලබඩු මේ කියන්නේ වෙළඳාම් වලට. වෙළඳාම්. ගිහින් දෙන්නේ එතකොට මේ ඒ දේවල් වලට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වාහනයක් යන්න පුළුවන් අවසාන මාර්ගය තමයි මේ හරිය අතන පාලම ගාවට නම් ගිය හැකි. ඒකත් අර ලොකු වාහනයක් යන්න බෑ. මේ මෝටර් සයිකලයක් ජීප් එකක් වගේ යන්න පුළුවන්. ඉතින් අපිත් නවත්තන් ඉන්නේ මෙතනින්. මෙතනින් පස්සේ අපි ආයෙ ආපසු වෙරලා යනවා. මතකයි ඉස්සර අපි එනකොට මේ හරිය අනිවාර්යෙන් 100ලා දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවා. ඔව් කුලක් කොට කොට මේ ගමේ ඔව් ගලේ ඉඳගෙන ඉන්නවා. එතකොට කතා කරනවා කොහොමද ඉන්නවන්ද කියලා මොකද නෑ. ඉතින් ගැමි භාවයේ පොඩ මේ අඩු වෙනවා. ඉතින් අපි උපරිම try කරමු ඒක පවත්වාගෙන යන්න රැක ගන්න. මොකද මෙයාලා මේට මේ ඒකට අපිට උදව් කරන්න පුළුවන්. ඉතින් ගැමි තත්ත්වයේ තියෙනකන් විතරයි මේවා මං හිතන්නේ මේ තරම් රැකෙන්න පුළුවන්. හේතුවක් දැන් අපි දැන් මෙහි ගමට එනවනේ. ඔව්. ගමට ඇවිල්ලා අපි හුරු වෙනවා නම් ගමේ විදියට ඉන්න. එතකොට සමහරකට එයාලටත් ඒක මේ ප්‍රශ්නයක් නෑ. නමුත් අපි මෙහි ඇවිල්ලා හැම පහසුකමම හොයනවා නම් එහෙ ඉන්න විදියටම ඉන්න try කරනවා නම් එතකොට තමයි එයාලත් හැම වෙලෙම try කරන්නේ අලුත් දෙයක් දෙන්න සහ අලුත් විදියට දෙයක් කරන්න. ඒක එතකොට ටිකක් තාක්ෂණය මොඩර්න් වෙනවා. මොඩර්න් වෙනවා. තාක්ෂණය එක්ක ඉතින් රටක් ඉස්සරහට යන එක හොඳයි. සහ මේ ගමේ මිනිස්සුන්ටත් හොඳයි. හේතුව මේ ඒක මං එහෙම කියන්නේ හේතුව කරන්ට් එක තියෙනවා දැන්. ඒක හොඳයි. හොඳ දෙයක්. නමුත් Wi-Fi මේ 4G ඒ දේවලුත් මෙහෙට ගමට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඉස්සර මෙහෙට ආවම කන්ටැක්ට් කරගන්න තියෙන අර ලෑන්ඩ් ෆෝන් එකක් තියෙනවා CDMA ෆෝන් එක. ඒකට විතරයි කෝල් එකක් ගන්න පුළුවන්. හදිස්සියට මේ කඩේ අර අතන තියෙන කඩෙන් කෝල් එක දෙන්න පුළුවන්. නැත්නම් ඒ කඩෙන් කෝල් එකක් ගන්න පුළුවන්. මේ ගමේ ඉන්න මිනිස්සුන් තමයි මෙහෙම කියන එක හරිද වැරදිද කියන දන්නේ. නමුත් මම හිතන්නේ ඒ දේවලුත් ලං කර ගන්නවට වඩා පුළුවන් තරම් ඈත් කරලා තියාගන්න පුළුවන් නම් ගමේ අත්ය ආරක්ෂා කරගන්න පුළුවන් කියලා නිකන් මගේ අදහස. නමුත් ඒක වෙනස් වෙන්න පුළුවන්. විශේෂයෙන් දැන් ඒව ෆැසිලිටිස් සාමාන්‍යයෙන් තිබුණා කියන අර විශේෂයෙන් හදන තැන් ඒ කියන්නේ ඉන්න හදන ඇකොමඩේෂන් ඒ කියන්නේ හොටෙල්ද ඒවා තමයි පොඩ්ඩක් අර ගැමි විදියටම හදලා එක්ක නැත්තම් කැම්පින් විදියට නැත්තම් කටුමැටි ගහලා අස්සේ සාමාන්‍ය හොඳට අර ඒ දර්ශනීය ගැමි විදියට තියෙන්න ඕනේ කියන එක නේ තියෙන්නේ. අනිවාර්යයෙන්. ඒතකොට එනකොට ඒක නමුත් දැන් එනකොට අපිට ඒකලාට දාගෙන මොඩර්න් බිල්ඩින් මොඩර්න් බිල්ඩින් ඒකයි. හවුස් කියලා තියෙනවා. ඒතකොට ගමේ නම් පාවිච්චි කරන්න පුළුවන් නෑ අලුත් නම් තියෙනවා ඒ වගේ දේවල්. ඔව් ඉතින් අපි මේ ගම ගැන ගොඩක් කතා වුණා. ඉතින් මේ මෙතනට ඇවිල්ලා තියෙනවා ගොඩක් අය මන් දන්නවා. ඉතින් ඔයාලට ආරාධනා කරන්න මීමුරේ එන්න ගැමි සුන්දරත්වය විඳින්න පහස විඳින්න තවත් ඒ දේවල් ඉතුරු වෙලා තියෙනවා. පුංචි ප්‍රමාණයක් තමයි නැති වෙලා තියෙන්නේ. ඉතින් අපි නැති වෙච්ච දේවලුත් අරගෙන ආයි ගමට එමු. ඇවිල්ලා ඒ දේවල් ටික අරන් යමු. ඔයාලා අරන් එන පොලිතින් අනම්මනම් තියෙනවා නම් ඒක පොඩ්ඩක් කරුණාකරලා අරගෙන යන්න උදව් වෙමු. ඔයාගේ දරුවට, ඔයාගේ මල්ලිට, ඔයාගේ අයියට, ඔයාගේ අක්කට, අම්මට, තාත්තට හැමෝටම කියන්න අපි මේ අරන් යන දේවල් ටික ආය අරන් එන්න ඕනේ කියලා. ඔයාලගේ මතකයේ පමණක් මෙතන තියලා යන්න. එච්චරයි. අනිවාර්යයෙන්. ඒත් එක්කම
අපි මේ වීඩියෝ එක මෙතනින් ඉතුරු කරනවා. මෙතනින් ඉතුරු කරලා තවත් වීඩියෝ එකකින් මේ ගමනම කන්ටිනියු වෙනවා. ඉතින් අපි මෙතනට සමුදීලා මෙතනින් ගමන ආරම්භ කරනවා අනිත් තැනට. ඒ තැන මොකක්ද කියලා ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට බලන්න පුළුවන්. ලස්සන තැනක්. අපි ගිය තැනක්. නමුත් ඒක මේ අපි මේ අද යන පාරෙන් අපි ගිහිලා නැහැ. අලුත් පාරකින් යන්නේ. ඉතින් ඒ පාරෙන් යන්න කොහෙද යන්නේ කියන බලන්න අනිත් වීඩියෝ එකත් එක්ක ඉන්න සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය මතක් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් එකක් දෙන්න මේ වීඩියෝ එකත් හොඳ නරක කියන්න අමතක කරන්න එපා මොකද ඔයාලගේ කමෙන්ට්ස් ගොඩක් වටිනවා වැරදි දෙයක් කියුණා නම් සමා වෙන්න දසදහස් වාර ඒ වගේම හොඳ දේවල් අගය කරන්න අපිට ආසයි වට ඉතින් ඕක තමයි විස්තරය මද යන පාර යන්න පාර දන්නෙත් නෑ පාර කොහොමද දන්නෙත් නෑ එහෙම පාරක යන්න යන්නේ ඉතින් ඊළඟ වීඩියෝ එක බලන්න සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න එහෙනම් අපි ආයෙ හම්බෙමු එන්න කට්ටිය ජය වේවා කියමු වෙන යන්න තියෙන්නේ ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලා බලන්න ආයෙ මෙයාලා එනවා ඉතින් ඊළඟ වීඩියෝ එක බලන්න එන්න කියලා හරි මේ ඉන්නේ කුරුල්ලා ඔව් මූව මේ අපි අදහස් කරනවා මේ විදිහට මරයි යන්න ඇල්ල පැත්තට ඔයාලා දකින්න ඇති එක එක වීඩියෝ වල අර එක අමුතු විදිහට බයික් එකේ එන්නේ ඒ මෙයා තමයි ආය අන්තිමට එන්නේ අර වතුර පාර මෙතන ආවෙත් අන්තිමට මෙයා තමයි ඉස්සෙල්ලා වීඩියෝ එකේ ආවෙත් එයා තමයි ඒක ඔයාලා දැනගන්න පුළුවන් කොච්චර මේ බයික් වලට මාර ආසාවක් තියෙන ඒ ආසාවත් එක්ක අපි හැමෝම මං හිතන්නේ කොල්ලෝ ඕගොල්ලෝ හොයන්නෙත් මෙයා වෙන්න ඇති මෙයා වෙන්න ඇති ඉතින් පාර ඔව් ඉතින් මේ ඔව් සමහර ඉතින් මේ වීඩියෝ එක බලන අයට සමහර අයට වෙන්නද මේ එකෙක් කාව මරන්න වගේ කියලා ඒ අරු තමයි හරි ඉතින් මේ පරිස්සමින් යන්න ඕනේ අපි හැමෝම ඉතින් අපි ඒක ෂෙයා කරගත්තා ඊර හැම විස්තරයක්ම ඔයාලත් බයිසිකල් එකකින් යනවනම් බොහොම පරිස්සමින් යන්න මොකද මේ රටේ ගොඩක් බලන්න තව තියෙනවා අපි බලලා තියෙන තාම 100ට 1යි තව 199ක් බලන්න තියෙනවා ලංකාවේ ඉතින් බොහොම පරිස්සමින් අපි ලංකාවේ පුරා ඇවිදින සංචාරකයෝ එහෙනම් ජය වේවා හම්බෙමු